අද සේවනි නට් එකයි කොමන් එකේ බයිට්ස් එකයි කාලා බලමු. මගේ ඔය මේකේ මොකද්ද කන්නේ? මම මිරිසට කැමතිද මම මිරිසට. මිරිසට. මේක මං හිතන්නේ අලුතෙන් ආව එකක්. බලමු ස්වීට් මසාලා ෆ්ලේවර් කියලා තියෙන්නේ. කාලා. මේක නම් මම කලින් කාලා තියෙනවා. රුපියල් 50යි. තාමත් රුපියල් 50යි. අපි කාලා බලමු. මේකත් 50යි. මේකත් 50යි. මේකේ මම කවර් එක කැමතියි. කවර් කලර් කම්බිනේෂන් එක ලස්සනයි. මේකේ ලස්සනයි. ඒව පෙන්වන්න කලින් මම අදලා දැම්මා පෙරේටකමට. මෙන්න මේ විදිහට තමයි කියේ. දැන් මේක බලන්න. මේක සුවඳයි. හොඳ සුවඳක් තියෙනවා. මේක තව කැඩුවේ නෑ පොඩ්ඩක්. ඉන්න හදිස්සිය. නැත්තම් ඉතින් නිකන් ඉන්න බෑ. ඔයාව කන්නකම් මම මේක අමාරුයි. කඩලා දෙන්න. මේක නම් මම ඕන තරම් සැරයක් කාලා තියෙනවා. මේක රහයි. මෙතන හරි. මේ කුමේ එකේ පුංචි එක පොඩි එක. ලොකු එකකුත් තියෙනවා. ඒ කුමේ එක? කුමේ ලොකු ක්‍රැකර් එක. මේක අපි කාලා බලමු. මේක මෙන්න මෙහෙම. මේක රුපියල් 50යි. ග්‍රෑම් 15යි කාලා බලමු. මේක නම් ටිකක් පොංගල වගේ. ස්වීට් මසාලා. හොඳයි. ෆ්ලේවර් නට්ස්. ස්පයිසි. මසාලා රහයිනෝ කුළුබඩු රස. ස්පයිසි තිබ්බට මේක ලොකු ලල්ලේ හුත් නෑ උනාට. ඒ ඉස්සර වගේ රහ නැද්ද? මේ අලුත් එකනේ ස්වීට් මසාලා ෆ්ලේවර් එක. ඔක හොඳයි. ඒක කද්දි අර මසාලා එනවා. ඒක ගිලිද්දි තමයි ස්වීට් රසය එන්නේ. හැබැයි හොඳයි. එන්න මේකත් බලන්න. ස්වීට් රස එනවද බලන්න. හරි බලන්න. නේ. ඒක රහයි අතර. මේකට වැඩි එකේ ස්පයිසි රහක් තියෙනවා. ඔව් මේක. මසාලානේ. මසාලා. පොඩි අමුල් රහක් එනවා ගිලිද්දි. ඇම්බුල් කියන්නේ ඒක මේ ස්වීට්. ස්වීට් කියන්නේ ඒක පොඩි ඇම්බුල් වගේ රහක් තමයි ඒක. නැකරම් මේගොල්ලෝ රස අඩු කරලා මං හිතන්නේ මේක ඉස්සර වගේ රස නැති වෙලා. කම. ගෙනාවක. මේ දෙකෙන් මේකට තමයි මම වැඩිපුරම කැමති. මේකට දෙනවා ලකුණු 10න් 8ක්. ඇයි 8ක්? 8යි. ඇයි 10න් 10ම දෙන්න බෑ? 10න් 10ම දෙන්න බෑ. මේකයි තව මේගොල්ලෝගේ තව ඒවා තියෙනවනේ. ඒවා try කරලා බලලා කොහොමද කියලා බලමු. ඕක නම් දෙන්නෙන් කියනවා 10න් 5ක් විතර තමයි. ඔය මගේ රස නැහැ ඉස්සර වගේ. මටත් ඕක දෙන්න. මේක වැඩක් නැහැ. මේකට 10න් 5ක් විතර දෙන්න. ඒකේ පැකින් එක ලස්සනයි. එතකොට ඒ ඔක්කොම ලස්සනයි වුණාට නට්ස් එක ඉස්සර වගේ රහ නැහැ. මම මේකට නම් කැමතියි. මම යොමු කරා නම් හරි. ඔයාලා බිස්කට් දෙන්න. අපේ බිස්කට් එක නැවත අපිට දෙන්න. එහෙනම් ඒ වගේ වීඩියෝ එකකින් නැවතත් අමු. හැමෝටම සුබ දවසක්. බයි.